පිස්සු මැදට කතාවක් කියන්නේ. මෙන්න මේ බංගලාව තියෙන්නේ කොහෙද? ග්‍රෙගරියව ඉස්සරහ. මේ තියෙන ග්‍රෙගරියව. ග්‍රෙගරියව ඉස්සරහ තියෙන මෙන්න මේ බංගලාවේ කපල් එක්කට රුපියල් 11000ට කාමර තියෙනවා. හරිම ලස්සන රූම්. ඉතින් මම පෙන්නනම් ඔයාලට මේ කපල් වලට තියෙන රුපියල් 11000 රූම් වගේම තව මොනවද මෙන්න මේ හරි අපූර්ව බංගලාවේ තියෙන රූම්ස් කියලා. ඉතින් යන්න කලින් බලන්න මේ අවට වටපිටාව. දැන් නම් මීදුම් බාලා වහින ගමන් තියෙන නෝරලියට. ඉතින් පේනවනේ මේ ග්‍රෙගරියව. මෙතන තියෙන ග්‍රෙගරියවේ එක ගේට් එකක්. ඉතින් ග්‍රෙගරියවේ ගේට් එකක් ගාව තියෙන හරිම අපූර්ව බංගලාවක් තමා මම දැන් පෙන්වන්නේ. අපි ගිහින් බලමු ඇතුළට. ඉතින් මොනවද මම එනවා ඇතුළට බලන්නකො. කොහොමද ඉස්සරහින් පේන view එක? ඉතින් අපි යන් ඇතුළට. ඉතින් ඇතුළට ආපු ගමන් මෙන්න තියෙනවා හොඳ රිසෙප්ෂන් ඒරියා එක. වලට වාඩි වෙලා ඉන්න පුළුවන්. චිම්නියක් තමයි තියෙන්නේ. බලන්න. ඇතුළේ පෙනුම. ඊට පස්සේ මෙන්න තියෙනවා වලට ලොකු ඩයිනින් ටේබල් එකක්. ඉතින් මේ හරිය වලට කෑම ගන්න පුළුවන්. දැන් මෙන්න තවත් ලිවිං ඒරියා එකක් තියෙනවා. චිමිනියක් එක තියෙන්නේ. ඉතින් මම දැන් පෙන්නනම් රුපියල් 11000ට ගන්න පුළුවන් කපල් රූම් එක. වාව් මේ බලන්නකො. ඉතින් මෙන්න මේ රූම් එක රුපියල් 11000යි. බලන්න ලොකු ඩබල් බෙඩ් එකක් තියෙනවා. බෙඩ් සයිඩ් ටේබල් එක තියෙනවා. මෙතන ප්ලග් පොයින්ට් එකක්. ඊට පස්සේ බලන්නකො මේ ලාම්පුවේ ලස්සන. ඉතින් අතන ලයිට් එකක් තියෙන්නේ. ඉතින් මෙතන ලොකු කණ්ණාඩියක් තියෙනවා වගේම චිත්‍රයක් තියෙනවා. සීරියල් ලයිට් එකක් තියෙනවා හරි අපූර්ව. එහා පැත්තේ තව ලන්තෑන ලයිට් එකක් තියෙනවා. වගේම ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන වලට රෙදි දාගන්න රැක් එකකුත් තියෙනවා. තව මෙන්න මෙහෙම එකකුත් තියෙනවා. ඊට පස්සේ මෙන්න තියෙනවා තව වෙනම වාල්ට කණ්ණාඩි මේසයක් වගේම මෙන්න ටීවී එකකුත් තියෙනවා. ඊට පස්සේ තේ හදා ගන්න ඕන කරන දේවල් තියෙනවා. ටච් ස්ක්‍රීන් එක, මෙතනත් ප්ලග් පොයින්ට් එකක් තියෙනවා වගේම මෙතනත් ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න බලන්නකෝ. හරි අපූරු ඕපන් වෙච්ච නැති බල්කනි කෑල්ල තියෙනවා. ඔයාලට ඉතින් මේ ජනෙල් ඇරලා මේ බල්කනිය ඕපන් කරගන්න පුළුවන්. ඉතින් බල්කනි නේද මේකට කියන්නේ. ඉතින් බලන්න. ඔයාලට පුටු දෙකක් තියලා තියෙනවා. දෙන්නට වාඩි වෙන්න පුළුවන්. ඉතින් මේ තමයි රුපියල් 11000ට ගන්න පුළුවන් කපල් රූම් එක. ඉතින් මම දැන් පෙන්නනම් කපල් රූම් එකේ බාත් රූම් එක. ඔන්න. මේ තමයි බාත් රූම් එක. ඉතින් මෙන්න තියෙනවා සින්ක් එක, ඩස්බින් එකක් තියෙනවා මෙතන. ඊට පස්සේ ඔයාලට හෙයාර් ඩ්‍රයර් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙන්න කණ්ණාඩිය, ලයිට් එකක් තියෙනවා මෙතන. මෙතන වගේ කොමඩ් එක තියෙනවා. ඉතින් මෙන්න තියෙනවා හොට් වෝටර් ෂවර් එක. ඉතින් මේ කාමරේ රුපියල් 11000යි කපල් එකට. ඉතින් දැන් අපි යම් මේක තව කාමර තියෙනවා. ඉතින් මේ කාමර 7ක් තියෙනවා අතන. ට්‍රිපල් රූම් 3යි, කපල් රූම් 3යි, එක ෆැමිලි රූම් එකක්. ඉතින් යනකොට තවත් මෙතන රූම් එකක් තියෙනවා. මේක ට්‍රිපල් රූම් එකක්. බලන්න. මේකේ තර වගේම ලස්සන බල්කනියක් තියෙන්නේ. මෙතන තියෙනවා ඔයාලගේ බාත් රූම් එක. ඉතින් බලන්න. මම කිව්වට වඩා කාමර වලට පෙන්වන්න යන්නේ. බලන්නකෝ මෙතන හිටියොත් එම ඔයාලට කෙලින්ම ග්‍රෙගරි වැව දිහා බලන් ඉන්න පුළුවන්. මෙන්න මේ කාමරේ ගත්තොත්. මෙතන මේසෙකුත් තියෙනවා. මේක ට්‍රිපල් රූම් එකක් ඈ. ටීවී එක මේ කණ්ණාඩි ඇඳ මෙතනත් කණ්ණාඩිය මෙතනත් කණ්ණාඩිය තියෙනවා. මෙතනත් තව කණ්ණාඩි මේසෙත් තියෙනවා. ප්ලග් පොයින්ට් එක හැම දෙයක්ම තියෙනවා. ඉතින් දැන් අපි මම ඇත්තටම තවත් කාමරයක් පෙන්නනම් මෙතන තියෙනවා. මේ බලන්න. වව්. මෙතන බෑග් තියාගන්න එකක්. ටීවී, කණ්ණාඩි මෙතන. මෙන්න හෙයාර් ඩ්‍රයර් එක මේ ඇතුලේ තියෙනවා මේකේ. ඊට පස්සේ මෙන්න ලොකු ඇඳක් තියෙනවා. මේක ඩබල් රූම් එකක්. ඉතින් මෙතන තව වෙනම හරි අපූර්ව පුටුවක් තියෙනවා බලන්නකෝ. ෂා. ඉතින් දැන් අපි මෙන්න මේකේ බාත් රූම් එක. ඉතින් මම කිව්වා මේකේ තව රූම්ස් කීපයක් වල පේනවා කියලා අපි උඩට. ඉතින් මම ආව උඩ තට්ටුවට. මෙතනත් වලට හරි අපූර්ව ලිවිං ඒරියාවක් තියෙනවා වගේම බලන්න ඉස්සරහින් පේන්නේ ග්‍රෙගරි වැව. වව්. ඉතින් ඕනේ දැන් මම යනවා ඔයාලට ෆැමිලි රූම් එක පෙන්වන්න බලන්න. වව්. මේකේ 4 දෙනෙක්ට ඉන්න පුළුවන්. සිංගල් බෙඩ් එකක්, ඩබල් බෙඩ් එකක් වගේ තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා බෙඩ් සයිඩ් ටේබල් එකක්, ප්ලග් පොයින්ට් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා බෑග් තියාගන්න. ඊට පස්සේ තියා හදාගන්න ඕන කරන බඩ මුට්ටු. තව ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. මෙන්න තියෙනවා ටීවී එක. ඊට පස්සේ මෙතන රෙදි අල්ල ගන්න පුළුවන්. මේ බලන්නකො. බලමු ජනලේ මොකද පේන view එක කියලා. මෙන්න තියෙනවා කණ්ණාඩි මේසයක්. මෙතනත් ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. මෙන්න තියෙනවා අර කලින් වගේ බල්කනියක්. වව්. කුරුළු සද්ද ඇහෙනවද? මෙන්න. මොකද තියෙන්නේ? ග්‍රෙගරි වැව. ඉතින් මෙතන ඉඳලා ඔයාලට ග්‍රෙගරි වැවේ view එක බලා ගන්න පුළුවන්. වව්. නියමයි. කපල් එකට වාඩි වෙලා කූල් එකේ ඉන්න පුළුවන්. ඉතින් මෙතන බලන්නකෝ හරි අපූර්ව සීලින් ලයිට් දෙකයි. මෙතන තව පොඩි සීලින් ලයිට් තියෙනවා. ඊට පස්සේ තව මොනවද බලමු තියෙන්නේ මේකේ. ඔය දේවල් ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි මෙන්න තියෙනවා මෙතන ඩස්බින් එකක්.
ඊට පස්සේ මෙන්න තියෙනවා බාත්රූම් එක. කොමඩ් එක ඊට පස්සේ ඔයාලගේ ෂවර් කියුබිකල් එක හොට් වොටර් ෂවර් එකක් තමයි තියෙන වෙනවනේ. ඊට පස්සේ මෙතන ඔයාලට හෑර් ඩ්‍රයර් එක, ඩස්ට්බින් එක, මෙන්න තියෙන සින්ක් එක. ඉතින් මේ තමයි ෆැමිලි රූම් එක. දැන් අපි යන් මේකේ ට්‍රිපල් රූම් එකකට. වාව්. ෆැමිලි රූම් එක ගන්න රුපියල් 18000යි. දැන් මේ ට්‍රිපල් රූම් එක ගන්න රුපියල් 15000යි. බලන්නකෝ මෙතන වලට තේ හදා ගන්න පුළුවන්. මෙතන වලට තියෙනවා මෙන්න ටේබල් ලැම්ප් එකක් තියෙනවා, ප්ලග් පොයින්ට්. මෙන්න තියෙනවා ලොකු ඩබල් බෙඩ් එකක්. මේ බලන්නකෝ. හරි අපූර්ව ලස්සන පුටුවක් තියෙනවා. ඊට පස්සේ මෙතන තව සිංගල් බෙඩ් එකක් තියෙනවා. ටීවී එක, රෙදියල ගන්න හැංගර්, කණ්ණාඩි මේසේ, බෑග් තියාගන්න මේසයක්, ඩස්ට්බින් එකක්, තව කණ්ණාඩියක් අතන. මෙතන බෙඩ් සයිඩ් ටේබල් එකක්, ප්ලග් පොයින්ට් එකකුත් එක්කම. ඉතින් මෙතනත් වලට පොඩි බැල්කනි කෑල්ලක් තියෙනවා. මෙතනත් වලට කෙලින්ම ග්‍රෙගරි වැව පේන වෙනවනේ. වැව. මෙන්න අස්සෙක්. ඉතින් ඊට පස්සේ මෙතන එහා පැත්තේ තවත් බැල්කනියක් තියෙනවා. මේකට බැල්කනි දෙකයි. වාව් මේ බලන්නකෝ. මෙතනට කෙලින්ම ග්‍රෙගරි වැව පේන්නේ. ඉතින් බලන්න මෙතන පුටු දෙකයි, මේසයයි, මාරම ලස්සනයි. හරි අපූර්ව නිමාවක් තියෙන්නේ. ඉතින් බලන්නකෝ සීන් ලයිට් එක. චිත්‍රේ. දැන් අපි යමු මේකේ බාත්රූම් එකට. මෙන්න තියෙනවා. මේකේ ලීයෙන් තමයි හරි ගස්සලා තියෙන සින්ක් එක හරිය. සින්ක් එක තියෙන බලන්න කොමඩ් එක ලොකු කණ්ණාඩිය. ඊට පස්සේ මෙතන තියෙනවා හෙයාර් වයර් එක වගේ. ඉතින් හොට් වොටර් ෂවර් එක මේ හැම දෙයක්ම තියෙනවා. බලන්න මාර ලස්සනයි. ඊට පස්සේ මෙන්න තියෙනවා කපල් රූම් එක. වා. මේකේ ගාන රුපියල් 13000යි. පල්ලෙහා කපල් රූම් එක ගාන රුපියල් 11000යි. මේකේ ගාන 13000යි. මේ කපල් රූම් වල පොඩි පොඩි ගණන් වෙනස්කම් වෙනවා. ඉතින් මේ බලන්නකෝ. මෙතන වලට ප්ලග් පොයින්ට් එකක් තියෙනවා, බෙඩ් සයිඩ් ටේබල් දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ. ඊට පස්සේ එහා පැත්තේ තව ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. අර හරිය අපූර්ව ලාම්පු වගේ ලයිට් තියෙනවා. කණ්ණාඩි. ඉතින් මෙතන තියෙනවා වලට තවත් කණ්ණාඩි මේසයක්, ටීවී එක, රෙදි තියාගන්න රැක් එකක්, මේ මේසයක්. ඊට පස්සේ මෙන්න ඩස්ට්බින් එක, තේ හදා ගන්න ඕන කර දේවල්, රෙදි එල්ල ගන්න මෙන්න තියෙනවා. පුටු දෙකයි. බල්කනි කෑල්ලයි. ඉතින් ග්‍රෙගරි වැව තමයි මේ පැත්තෙන් පේන්නේ. ඊට පස්සේ බලමු අපි බාත්රූම් එකට ගිහිල්ලා. ඉතින් ඔන්න බලන්න මේකේ ලීයෙන් තමයි මේ කැල හරි ගස්සලා තියෙන්නේ. ඊට පස්සේ වෙන සින්ක් එක, කණ්ණාඩි, ෂවර් මේ හෙයාර් වයර් එක, කොමඩ් එක. ඉතින් ඔන්න හොට් වොටර් ෂවර් එක. ඉතින් මෙන්න මේ කාමරේ මං කිව්වා රුපියල් 13000යි මේ ඩබල් රූම් එක. ඉතින් ඔන්න ආයෙත් ආවා ලිවිං ඒරියා එකට. ඉතින් මේ විතර නෙවෙයි. දැන් මේකේ කාමර මං කිව්වා 7ක් තියෙනවා කියලා. මේ 7 වලට 20කට විතර ඉන්න පුළුවන්. ඉතින් මේ මුළු විලායකම ගණනන් වලට කිචන් එක, චෙෆ් කෙනෙක් මේ හැමෝම හම්බෙනවා. එතකොට මේ චෙෆ්, කිචන් එක මේ ඔක්කොමත් එක්ක ඔයාලට රුපියල් 1,25,000කට මේ මුළු විලායකම ගන්න පුළුවන්. මේ බංගලෝ එකම ගන්න පුළුවන්. මං කිව්වා මේක තියෙන්නේ ග්‍රෙගරි වැව ඉස්සරහ. ඉතින් හරි අපූර්ව දවසක් ගෙවන්න පුළුවන් සෙට් එකකට ඇවිල්ලා 20 දෙනෙක් එක්ක මේක ෂෙයා කරගෙන આવොත් එහෙම එක්කෙනෙක්ට පොඩි ගාණක් වැටෙන රුපියල් 6500ක් 7000ක් වගේ තමයි එක්කෙනෙක්ට වැටෙන්නේ. ඉතින් හරිම ලස්සන බංගලාවක් ග්‍රෙගරි වැව ගාම තියෙන. ඉතින් ඒතර කොහොමද මේකේ කාමරයක් බුක් කරගන්නේ? කොහොමද බංගලෝ එක බුක් කරන්නේ? ඉතින් කතා කරන්න මගදිගේ බුකින් එකට. ඉතින් ඔන්න ඔය නම්බර් එකට කතා කරලා මේ සම්පූර්ණ විලායකම බුක් කරගන්න පුළුවන්. ඉතින් මම කිව්වා මේකේ කපල් රූම් එක 11000ක් තියෙනවා. 13 18 වගේ ගණන් වලට තියෙනවා. ඊට පස්සේ ට්‍රිපල් රූම් එකක් 15000ක් තියෙනවා. ඊට පස්සේ ෆැමිලි රූම් එක 18000ක් වෙනවා. ඉතින් මම මේ කිව්වේ ඕෆ් සීසන් ගණන්. දෙසැම්බර් මාසයේ අප්‍රේල් මාසයේ මේ ගණන් වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ තමයි මම කිව්වා මම ඉන්නේ ග්‍රෙගරි වැව ඉස්සරහ පේනවනේ. ඔය තියෙන වැව. ඉතින් ඔයාලට මම කිව්වා මේ බංගලෝ එක මොනවද ගන්න පුළුවන් කියලා. ඉතින් එහෙනම් මං හිතනවා නිවාඩුවට සෙට් එකකට හරි කපල් එකකට හරි නැත්තම් ජාලෝට එක්කට හරි ඇවිල්ලා ග්‍රෙගරි වැව ගාව ග්‍රෙගරි වැව ඉස්සරහා නවතිනවා නම් නියම තනක්. ඉතින් මොකද්ද? මගදිගේ බුකින් කතා කරලා මේක බුක් කරගන්න. ඒ වගේම ඔයාලගේ හොටෙල් එකත් ලංකාවේ ඕනම තැනක තියෙන කබානයක් හරි ඕනම දෙයක් මගදිගේ බුකින් එකත් එක්ක ජොයින් කරගන්න පුළුවන්. ඉතින් කොහොමද කරන්නේ? ඔන්න ඔය ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් දාන්න. ඒ විතරක් නෙමෙයි. ඔයාලගේ හොටෙල් එක නැත්තම් කබානයක් ගැන කියන්න ඕන. ඒකටත් ඔන්න ඔය ඊමේල් එකට ඊමේල් එකක් දාන්න. අපි මේ වැඩේ කරලා දෙන්නම්. ඉතින් ඒ වගේම මතක් කරන්න අපේ මගදිගේ YouTube channel එක තියෙනවා. මගදිගේ Facebook එකේ තියෙනවා. මගදිගේ TikTok එකේ තියෙනවා. ඉතින් ඒවත් follow කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා වගේම හොටෙල් ගැනම තියෙන my holiday කියලා තවත් YouTube channel එකක් තියෙනවා. ඉතින් අන්න ඒකත් subscribe කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් හැමෝම තවත් මේ වගේම හරිය අපූර්ව ඉන්න හිතෙන හොටෙල් එකක වීඩියෝ එකකින්